ආයුබෝවන් CBH Maths YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 8 ශ්‍රේණිය ගණිතය පාඩම අංක 4 සදිශ සංඛ්‍යා 4.2 අභ්‍යාසය. ගැටලුව අංක 1. පහත එක එකෙහි හිස් කොටුවට අදාළ සදිශ සංඛ්‍යා ලියන්න. රෝම ඉලක්කම් 1. හොඳයි, මෙතන තියෙන්නේ ළමයි ඍණ 5 අඩු කිරීම ධන 3. සදිශ සංඛ්‍යාවකින් තවත් සදිශ සංඛ්‍යාවක් අඩු කිරීමේදී පළමු සදිශ සංඛ්‍යාවෙන් දෙවන සදිශ සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරන්න ඕන. හොඳයි, එහෙනම් අඩු කිරීම වෙනුවට එකතු කිරීම මෙතන දාලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කොටුවට මොකක්ද එන්න ඕන? මේ කොටුවට එන්න ඕන ළමයි ධන 3 ආකල ප්‍රතිලෝමය. ධන 3 ආකල ප්‍රතිලෝමය වෙනවා ඍණ 3. ඔයාලට තේරුණා නේද ළමයි මෙතන මම සිදු කරපු දේ? හොඳයි, ඊළඟ කොටුවට එන්න ඕන ඍණ 5 එකතු කිරීම ඍණ 3 පිළිතුර. සදිශ සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී සංඛ්‍යා දෙකේම ඍණ තියෙනවා නම් පිළිතුරේ ලකුණත් ඍණ. පිළිතුරේ අගය වෙන්නේ සංඛ්‍යා දෙකේ එකතුව. 5 එකතු කිරීම 3 ලැබෙනවා 8යි. රෝම ඉලක්කම් 2. ඍණ 3 අඩු කිරීම ඍණ 4. පිළිතුර ලබා ගැනීමට ඍණ 3 එකතු කිරීම ඍණ 4 ආකල ප්‍රතිලෝමය මෙන්න මේ කොටුවට එන්න ඕන. ඍණ 4 ආකල ප්‍රතිලෝමය වෙනවා ධන 4. දැන් මෙන්න මේ කොටුවට පිළිතුර ලබා ගන්න ඍණ 3 එකතු කිරීම ධන 4 සුළු කරලා ලැබෙන පිළිතුර ගන්න ඕන. සංඛ්‍යා දෙකේ තියෙන්නේ ඍණයි ධනයි. ලකුණ ಜಾති දෙකෙන් නම් පිළිතුරෙහි ලකුණ වෙන්නේ වැඩි ඉලක්කමේ ලකුණ. වැඩි ඉලක්කම 4. එහෙනම් ලකුණ එන්න ඕන ධන. පිළිතුරේ අගය ගන්න ලකුණ ಜಾති දෙකෙන් නිසා 4න් 3ක් අඩු කරන්න ඕන. ලැබෙන අගය 1යි. එහෙනම් පිළිතුර වෙනවා ධන 1. රෝම ඉලක්කම් 3. දැන් අපි ඉක්මනින් සුළු කරමු. ඍණ වෙනුවට ධන ගත්තා. ඍණ 1 ආකල ප්‍රතිලෝමය මෙන්න මේ කොටුවට ගන්න ඕන. ඍණ 1 ආකල ප්‍රතිලෝමය වෙන්නේ ධන 1. හොඳයි, දැන් මෙන්න මේ කොටුවට එන්න ඕන ධන 7 එකතු කිරීම ධන 1. සුළු කරාම ලැබෙන පිළිතුර සංඛ්‍යා දෙකම ධන නිසා පිළිතුරේ ලකුණත් ධන. සංඛ්‍යා දෙකම එකම ලකුණ නිසා එකතු කිරීමේදී සංඛ්‍යා දෙක එකතු වෙනවා. 7 එකතු කිරීම 1 8යි. එහෙනම් පිළිතුර වෙනවා ධන 8යි. රෝම ඉලක්කම් 4. ධන 7 අඩු කිරීම ඍණ 2. ධන 7 එකතු කිරීම ඍණ 2 ආකල ප්‍රතිලෝමය මෙන්න මේ කොටුවට එන්න ඕන. ඍණ 2 ආකල ප්‍රතිලෝමය වෙනවා ධන 2. හොඳයි, දැන් මේ කොටුවට එන්න ඕන ධන 7 එකතු කිරීම ධන 2හි පිළිතුර. සංඛ්‍යා දෙකේම ධන තියෙන නිසා පිළිතුරේ ලකුණත් ධන. සංඛ්‍යා දෙක 7 සහ 2 එකතු කරාම ලැබෙන පිළිතුර මේ කොටුවට එන්න ඕන. 7 එකතු කිරීම 2 9යි. එහෙනම් මේ කොටුවට ලැබෙන උත්තරය ධන 9. ගැටලුව අංක 2. අගය සොයන්න. ඒ කොටස. රෝම ඉලක්කම් 1. ධන 4 අඩු කිරීම ධන 1. සදිශ සංඛ්‍යාවකින් තවත් සදිශ සංඛ්‍යාවක් අඩු කිරීමේදී පළමු සදිශ සංඛ්‍යාවට දෙවන සදිශ සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරන්න ඕන. එහෙනම් මෙතන එන්න ඕන එකතු කිරීම ධන 1 ආකල ප්‍රතිලෝමය එන්න ඕන මෙතනට ඍණ 1යි.
හොඳයි. දැන් අපි ධන 4 එකතු කිරීම ඍණ 1 සුළු කරමු. ලකුණ ಜಾති දෙකෙන් නිසා වැඩි ඉලක්කමේ ලකුණ පිළිතුරට එන්න ඕන. වැඩි ඉලක්කම 4 එහෙනම් ලකුණ ධන. ලකුණ ಜಾති දෙකෙන් නිසා සංඛ්‍යා දෙක අඩු වෙන්න ඕන. 4න් එකක් අඩු වුණාම 3යි. පිළිතුර වෙනවා ධන 3යි. රෝම ඉලක්කම් 2. ඍණ 8 අඩු කිරීම ඍණ 2 ඉක්මනින් සුළු කරමු. ලැබෙන්න ඕන මෙතනට ඍණ 8 ඊළඟට එකතු කිරීම ඍණ 2 ආකල ප්‍රතිලෝමය ධන 2 සුළු කරමු. වැඩි ඉලක්කමේ ලකුණ ඍණ එහෙනම් පිළිතුරේ ලකුණ ඍණ. ලකුණ ಜಾති දෙකෙන් නිසා සංඛ්‍යා දෙක අඩු වෙනවා. 8 අඩු කිරීම 2 6යි. පිළිතුර වෙනවා ඍණ 6යි. රෝම ඉලක්කම් 3 ඍණ 3 අඩු කිරීම ඍණ 7 සුළු කිරීමට ඍණ 3 එකතු කිරීම ඍණ 7 ආකල ප්‍රතිලෝමය ධන 7යි. දැන් සුළු කරමු. ලකුණ ಜಾති දෙකෙන් ධනයි ඍණයි තියෙන්නේ. එහෙනම් වැඩි ඉලක්කමේ ලකුණ දාමු ධන. ලකුණ ಜಾති දෙකෙන් නිසා සංඛ්‍යා දෙක අඩු වෙන්න ඕන. 7න් 3ක් අඩු වුණාම 4යි. පිළිතුර ලැබෙනවා ධන 4යි. ඉලක්කම් 4 ධන 9 අඩු කිරීම ඍණ 6 සුළු කරන්න. ධන 9 එකතු කිරීම ඍණ 6 ආකල ප්‍රතිලෝමය ධන 6යි. එකම ලකුණ නිසා පිළිතුරේ ලකුණ ඒ තියෙන ලකුණමයි ධන. එකම ලකුණ නිසා සංඛ්‍යා දෙක එකතු වෙනවා. 9 එකතු කිරීම 6 15යි. එහෙනම් පිළිතුර වෙනවා ධන 15යි. රෝම ඉලක්කම් 5 ඍණ 5 අඩු කිරීම ඍණ 5 ඍණ 5 එකතු කිරීම ඍණ 5 ආකල ප්‍රතිලෝමය ධන 5 පිළිතුර ලබා ගමු. ලකුණ ಜಾති දෙකෙන් තියෙන්නේ. එහෙනම් වැඩි ඉලක්කමේ ලකුණ ගන්න ඕන. වැඩි ඉලක්කමක් නැහැනේ ළමයි. දැන් ලකුණ තීරණය කරගන්න බැහැ. එහෙනම් අපි ඉලක්කම තීරණය කරගමුකෝ. ලකුණ ಜಾති දෙකෙන් නිසා ඉලක්කම් අඩු වෙන්න ඕන. 5න් 5ක් අඩු වුණාම බිඳුවයි. බිඳුවට ලකුණක් නැහැනේ ළමයි. ඒක නිසා තමයි මෙතනින් ලකුණ තීරණය කරගන්න බැරි. එහෙනම් මතක තියාගන්න. එකම ඉලක්කම තිබිලා ලකුණ ಜಾති දෙකෙන් මේ විදිහට ආවොත් එකතු කරන්න ලකුණ එන්නේ නැහැ. පිළිතුර බිඳුවක් වෙනවා. හොඳින් මතක තියාගන්න මේ වගේ අවස්ථා. හොඳයි. රෝම ඉලක්කම් 6 බිඳුව අඩු කිරීම ධන 3 බිඳුව එකතු කිරීම ඍණ 3 වැඩි ඉලක්කමේ ලකුණ ඍණ 3 අඩු කිරීම බිඳුව 3යි. පිළිතුර ලැබෙනවා ඍණ 3යි. රෝම ඉලක්කම් 7 ඍණ 11 අඩු කිරීම ධන 4 ඍණ 11 එකතු කිරීම ධන 4 ආකල ප්‍රතිලෝමය ඍණ 4යි. දැන් සුළු කරමු. ඍණ 11 එකතු කිරීම ඍණ 4 ලකුණ සමානයි. එනම් පිළිතුරේ ලකුණත් ඒ ලකුණම එනවා ඍණ සංඛ්‍යා දෙක එකතු වෙනවා. 11 එකතු කිරීම 4 15යි. රෝම ඉලක්කම් 8 සංඛ්‍යා 3ක් තියෙනවා සුළු කරන්න. මුලින්ම අපි මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරමු. ධන 2 එකතු කිරීම ඍණ 1 එකතු කරන්න තියෙන්නේ. ලකුණ ಜಾති දෙකෙන් දෙන්නගේ තියෙන්නේ ධනයි ඍණයි. එහෙනම් වැඩි ඉලක්කමේ ලකුණ දාමු. වැඩි ඉලක්කම 2 එයාගේ ලකුණ ධන. එතකොට මෙන්න මෙතෙන්ට එනවා ධන 1 දෙකෙන් එකක් අඩු වුණාම 1 එන නිසා. හොඳයි. මේ ඍජු කෝණාශ්‍රයේ පිටින් තිය ටික එහෙම ලියන්න එපායි. අඩු කිරීම ඍණ 4 එහෙමම ලියමු. හොඳයි. දැන් අපිට සුළු කරන්න තියෙන්නේ ධන 1 අඩු කිරීම ඍණ 4. මේකෙදි ධන 1 එකතු කිරීම ඍණ 4 ආකල ප්‍රතිලෝමය ලියන්න ඕන. ඍණ
ඍණ 4 ආකල ප්‍රතිලෝමය ධන 4යි. දැන් අපි ගමු පිළිතුර. දෙන්නගෙම තියෙන්නේ ධන. එහෙනම් පිළිතුරේ ලකුණත් ධන. සංඛ්‍යා දෙක එකතු වෙන්න ඕන. එක එකතු කිරීම 4 5යි. පිළිතුර වෙනවා ධන 5යි. රෝම ඉලක්කම් 9. සංඛ්‍යා 3ක් සුළු කරන්න තියෙනවා. මුලින්ම මෙන්න මේ දෙන්න සුළු කරලා එමු. ඍණ 5 අඩු කිරීම ඍණ 2. ඍණ 5 එකතු කිරීම ධන 2. ත්‍රිකෝණාශ්‍රයෙන් පිට තියෙන ටික එහෙමම ලියා ගන්න එපයි ළමයි. අඩු කිරීම ඍණ 6. දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රයේ තියෙන ඉලක්කම් දෙක සුළු කරමු. ඍණ 5 එකතු කිරීම ධන 2. ලකුණ ಜಾති දෙකෙන් නිසා වැඩි ඉලක්කමේ ලකුණ දාන්න ඕන. වැඩි ඉලක්කම 5 එයාගේ ලකුණ ඍණ. ඍණ 5 එකතු කිරීම ධන 2 දී 5න් අඩු වෙන්න ඕන 2ක්. එවිට ඍණ 3 පිළිතුර ලැබෙනවා. ත්‍රිකෝණාශ්‍රයෙන් පිටින් තියෙන අඩු කිරීම ඍණ 6 එහෙමම ලියා ගන්න ඕන. දැන් ඍණ 3 අඩු කිරීම ඍණ 6 සුළු කරමු. ආකල ප්‍රතිලෝමය ගන්න වෙනව නේද? ඍණ 3 එහෙමම ලිව්වා. මේ අඩු කිරීම වෙනුවට ධන ලිව්වා. ඍණ 6 වෙනුවට ඍණ 6 ආකල ප්‍රතිලෝමය ලියන්න ඕන. ධන 6. මේ දෙන්න සුළු කරමු. ඉලක්කම් දෙකේ ලකුණ ಜಾති දෙකෙන් තියෙන්නේ ඍණයි ධනයි. එහෙනම් පිළිතුරට එන්න ඕන වැඩි ඉලක්කමේ ලකුණ 6 ලකුණ ධන. ලකුණ ಜಾති දෙකෙන් නිසා සංඛ්‍යා අඩු වෙනවා. 6 අඩු කිරීම 3 3යි. පිළිතුර වෙනවා ධන 3යි. රෝම ඉලක්කම් 10. එතනත් සංඛ්‍යා 3ක් තියෙනවා. මුලින්ම මෙන්න මේ ධන 4 අඩු කිරීම ධන 2 සුළු කරමු. ආකල ප්‍රතිලෝමය ගන්න වෙනව නේද? ධන 4 එකතු කිරීම ඍණ 2. ත්‍රිකෝණාශ්‍රයෙන් පිටින් තියෙන අඩු කිරීම ධන 8 මම එහෙමම ලියනවා. හොඳයි. දැන් ත්‍රිකෝණාශ්‍රය ඇතුලේ තියෙන කොටස සුළු කරන්න යන්නේ. මොකද්ද ලැබෙන පිළිතුර? ධන 4 එකතු කිරීම ඍණ 2. වැඩි ඉලක්කම 4 එයාගේ ලකුණ ධන. එහෙනම් මෙතනින් එන්නේ ධන. සංඛ්‍යා දෙක අඩු වෙන්න ඕන. 4න් 2ක් අඩු වුණාම 2යි. එහෙනම් ලැබෙනවා මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රය ඇතුලේ කොටසට පිළිතුර ධන 2යි. ත්‍රිකෝණාශ්‍රයෙන් පිටින් තියෙන ටික එහෙමම ලියන්න ඕන. අඩු කිරීම ධන 8. දැන් මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරන්න ඕන. එතනදී ධන 2 එකතු කිරීම ධන 8 ආකල ප්‍රතිලෝමය ඍණ 8. දැන් සංඛ්‍යා දෙකේ ලකුණ ಜಾති දෙකෙන් තියෙන්නේ ධනයි ඍණයි. වැඩි ඉලක්කම 8 එයාගේ ලකුණ ඍණ. එහෙනම් පිළිතුරටත් ඍණ එනවා. ඊළඟට සංඛ්‍යා දෙක අඩු වෙන්න ඕන. 8න් 2ක් අඩු වුණාම 6යි. එහෙනම් පිළිතුර වෙනවා ඍණ 6යි. මේක ඕනනම් මෙන්න මේ විදිහට හදන්නත් පුළුවන් ළමයි. මේ බලන්නකෝ. ධන 4 ලිව්වා. අඩු කිරීම ධන 2. දෙවෙනි සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරමු. එහෙනම් මෙතෙන්ද අඩු කිරීම වෙනුවට එකතු කිරීම ධන 2 වෙනුවට ඍණ 2. ඊළඟට නැවතත් තියෙනවානේ අඩු කිරීම ධන 8. එතකොටත් දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරනවා. එහෙනම් මේ අඩු කිරීම වෙනුවට මෙතන ලියනවා එකතු කිරීම ධන 8 ආකල ප්‍රතිලෝමය ඍණ 8. මෙන්න මෙයා සුළු කරත් හරි. හොඳයි. දැන් අපි මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරමු. ධන 4 එකතු කිරීම ඍණ 2. ලැබෙනවා පිළිතුර ධන 2. ත්‍රිකෝණාශ්‍රයට පිටින් තියෙන එකතු කිරීම ඍණ 8 එහෙමම ලියනවා. දැන් මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු කරන්න තියෙන්නේ ධන 2 එකතු කිරීම ඍණ 8. වැඩි ඉලක්කමේ ලකුණ ඍණ. සංඛ්‍යා දෙක අඩු වෙනවා. 8න් 2ක් අඩු වුණාම 6යි. ලැබෙනවා පිළිතුර ඍණ 6යි. මේ විදිහට හදන්නත් පුළුවන් මේ ගැටලුව.
B කොටස. රෝම ඉලක්කම් 1 ධන 4යි 2න් 1 අඩු කිරීම ඍණ 2. පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරමු. අඩු කිරීම වෙනුවට එකතු කිරීම දානවා. ඍණ 2 වෙනුවට ධන 2 ලියන්න ඕන. දැන් සංඛ්‍යා දෙක සුළු කරමු. මෙතන තියෙන්නේ ධන, මෙතන තියෙන්නේ ධන. එහෙනම් සංඛ්‍යා දෙක එකතු වෙන්න ඕන එකම ලකුණ නිසා ලැබෙන පිළිතුරේ ලකුණත් ධන වෙනවා. දැන් 4යි 2න් 1ට 2ක් එකතු වුණාම ලැබෙනවා පිළිතුර 6යි 2න් 1ක්. රෝම ඉලක්කම් 2 ඍණ 6යි 4න් 1 අඩු කිරීම ඍණ 4න් 1. පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරමු. අඩු කිරීම වෙනුවට එකතු කිරීම දැම්මා. ඍණ 4න් 1 වෙනුවට ධන 4න් 1 දැම්මා. හොඳයි. දැන් සංඛ්‍යා දෙක සුළු කරමු. මෙතනදී ඍණ 6යි 4න් 1 එකතු කිරීම ධන 4න් 1. ඍණයි ධනයි ලකුණ ಜಾති දෙකෙන් නම් වැඩි ඉලක්කමේ ලකුණ ගන්න ඕන. වැඩි ඉලක්කම ඍණ 6යි 4න් 1. එහෙනම් එයාගේ ලකුණ ඍණ. ඒ ඍණ ලකුණ තමයි උත්තරේට එන්නේ. දැන් ඍණයි ධනයි නිසා සංඛ්‍යා දෙක අඩු වෙන්න ඕන. 6යි 4න් 1න් 4න් 1ක් අඩු වුණාම ඉතුරු වෙන්නේ 6යි. එහෙනම් පිළිතුර වෙනවා ඍණ 6යි. රෝම ඉලක්කම් 3 ධන 15.7 අඩු කිරීම ඍණ 2.3. පළමු සංඛ්‍යාව ධන 15.7 අඩු කිරීම වෙනුවට එකතු කිරීම ඍණ 2.3 වෙනුවට ඍණ 2.3 ආකල ප්‍රතිලෝමය ධන 2.3. දැන් සංඛ්‍යා දෙක එකතු කරමු. දෙකේම තියෙන්නේ ධන ලකුණ නිසා ළමයි උත්තරේ ලකුණත් ධන. සංඛ්‍යා දෙකේ එකම ලකුණ නිසා සංඛ්‍යා දෙක එකතු වෙන්න ඕන. 15.7ට 2.3ක් එකතු කරාම ලැබෙනවා පිළිතුර 18යි. එහෙනම් උත්තරේ වෙන්නේ ධන 18යි. රෝම ඉලක්කම් 4 සංඛ්‍යා 3ක් තියෙනවා. අපි එහෙනම් මේක සුළු කරමු. ඍණ 2 එකතු කිරීම ධන 3.5 ආකල ප්‍රතිලෝමය ඍණ 3.5. ආයෙත් අඩු කිරීමක් තියෙනව නේද ළමයි? එහෙනම් මෙයාටත් ආකල ප්‍රතිලෝමයම දාමු. එකතු කිරීම ඍණ 4.1 ආකල ප්‍රතිලෝමය ධන 4.1. ළමයි මේක ඕනනම් කොටසින් කොටස හදන්න පුළුවන්. මුලින් මෙන්න මේ දෙන්න සුළු කරලා ඒ ලැබෙන පිළිතුරෙන් අඩු කිරීම ඍණ 4.1 සුළු කරන්නත් පුළුවන්. ඒ විදිහට හදන්නත් පුළුවන්. අපි කලින් හැදුවේ ඒ වගේ ගැටලුවක්. හොඳයි. දැන් මම මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරනවා. සංඛ්‍යා දෙකේම ඍණ තියෙන්නේ. එහෙනම් පිළිතුරේ ලකුණත් ඍණ. 2ට 3.5 එකතු වුණාම ලැබෙනවා 5.5. ඊළඟට ඍජුකෝණාශ්‍රයට පිටින් තියෙන ටික එහෙමම ලියා ගන්නවා. එකතු කිරීම ධන 4.1. දැන් සංඛ්‍යා දෙක එකතු කරන්න තියෙන්නේ. සංඛ්‍යා දෙක ලකුණ ಜಾති දෙකෙන් තියෙන නිසා වැඩි ඉලක්කමේ ලකුණ ඍණ එන්න ඕන. සංඛ්‍යා දෙක අඩු වෙනවා. 5.5න් 4.1ක් අඩු වුණාම ඉතුරු වෙන්නේ 1.4යි. එහෙනම් පිළිතුර වෙනවා ඍණ 1.4යි. රෝම ඉලක්කම් 5 ධන 3.2න් 1 අඩු කිරීම ඍණ 2 අඩු කිරීම ඍණ 3න් 1. පෙර පරිදිම ගැටලුව විසඳමු. ධන 3.2න් 1
අඩු කිරීම වෙනුවට එකතු කිරීම ඍණ 2 ආකල ප්‍රතිලෝමය ධන 2 අඩු කිරීම වෙනුවට එකතු කිරීම ඍණ 3න් 1 ආකල ප්‍රතිලෝමය ධන 3න් 1. දැන් මුලින්ම මෙන්න මේ සංඛ්‍යා දෙක සුළු කරමු. ධන 3යි 2න් 1 එකතු කිරීම ධන 2 දෙකේම ලකුණ ධන පිළිතුරේ ලකුණත් ධන ලැබෙනවා. සංඛ්‍යා දෙක එකතු කරමු. 3යි 2න් 1 එකතු කිරීම 2 ලැබෙනවා 5යි 2න් 1. ත්‍රිකෝණාශ්‍රයට පිටින් ටික එහෙමම ලියා ගන්න ඕන. ඒ ටික සුළු කරන්නේ නැති නිසා එකතු කිරීම ධන 3න් 1. දැන් සුළු කිරීම කල්පනාවෙන් කරන්න ඕන. ධන 5යි 2න් 1 ලියනකොට මෙන්න මේ භාග සංඛ්‍යා දෙක සුළු කර ගන්න ඕන නිසා හරය සමාන වෙන්න මම ලියා ගන්නවා 2න් 1 වෙනුවට 6න් 3 හරය සහ ලවය 3න් වැඩි කරලා. එකතු කිරීම 3න් 1 වෙනුවට හරය සහ ලවය 2න් වැඩි කරලා ධන 6න් 2 ලබා ගන්නවා. දැන් භාග කොටස් වල හරයන් සමානයි. සංඛ්‍යා දෙකේම ධන තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා දෙක එකතු වෙනවා ලකුණ ධන. 5යි 6න් 3ට එකතු වෙනවා 6න් 2. එතකොට ලැබෙනවා 5යි 6න් 5යි. පිළිතුර වෙනවා ධන 5යි 6න් 5යි.